වගකියද ස්වාධීන රූපවාහිනිය. අයිබෝවන් සුබෝදැස්සනක් වාසනාවන්ත ජයග්‍රාහී සුබ දිනයක් ප්‍රාර්ථනා කරන ඔබ එක්වන්නේ 7 වෙනි පැය සමගයි. විශේෂයෙන් අපි විවිධ දිනවලදී විවිධ මාතෘකා සම්බන්ධයෙන් කතා බහට ලක් කරනවා. අද දවසේදීත් එවන් වූ පුළුල් මාතෘකාවක් ඔස්සේ අපේ සාකච්ඡාව ගොඩනගන්නටයි අපි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා දිනෙන් දින රටේ සිදුවන විවිධ ස්ථානවල සිදුවන අපරාධ සහ විවිධ ක්‍රියාවන් අපි ඒවා මැඩ පැවැත්වීමට ඒවා වළක්වා ගන්නට දෛනිකව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හමුදාව පොලිසිය මේ සියලු සිවිල් ආරක්ෂක කණ්ඩායම් මේ වගේම විවිධ පාර්ශව දිනෙන් දින උත්සාහ කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න. ඒ වගේම තමයි මේ අපරාධ නිසා සිදුවන ආර්ථික පරිහානිය පිළිබඳවත් බොහෝ දෙනෙක් ලොකු ආකාරයට එහෙම නැත්නම් විශාල ප්‍රමාණයෙන් මේ පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා. ඒ තමයි ආර්ථිකයට මේ හරහා සිදුවන හානිය. අද අපි 7 වෙනි පැය හරහා මේ සාකච්ඡාව ගොඩනගන්නේ අපරාධ හා ආර්ථිකය මේ මාතෘකාව ඔස්සේ විශේෂයෙන් කොයි ආකාරයෙන්ද අපරාධ ඔස්සේ ඒ සිදුවීම ඔස්සේ ආර්ථිකයට අපේ රටේ ආර්ථිකයට ඒ බලපෑම සිද්ධ වන්නේ කියන කාරණය සම්බන්ධවයි. අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරන්න අද දවසේදී 7 වෙනි පයේ ආරාධිත අසුන වෙන්වන්නේ අපරාධ විද්‍යා විශේෂඥ බාහිර කතිකාචාර්ය ධම්මික බණ්ඩාර මහත්මයා වෙතටයි. අයිබෝන් සුබ උදැසනක් ඔබ පිළිගන්නවා. අයිබෝන්. ධම්මික මහත්මයා දැන් අපි මේ පිළිබඳ විවිධ ආකාරයේ තොරතුරු දවස ගානේ දකින්නවා. ඒ සිද්ධීන් අපිට වාර්තා කරන්නට වෙනවා මාධ්‍ය හරහත්. අපරාධ පිළිබඳ ඔබතුමාගේ කියවීම කොයි වගේද? සියලු දෙනාට සුබ උදැසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපරාධ සහ ආර්ථිකය කියන මාතෘකාව මම හිතන්නේ යාවත් කාලීන වෙන මාතෘකාවක්. ලංකාව තුළ අපි අධ්‍යයන ශාස්ත්‍රයන් වල හැම වෙලෙම පරීක්ෂණ කළ සොයාගත්ත කරුණු කාරණාත් එක්ක අපි මේ කරුණු කාරණා ටික සාකච්ඡා කරමු. ලංකාවේ දෛනිකව සිදුවන අපරාධ වර්ග වශයෙන් ගත්තොත් 14ක් වගේ තියෙනවා. අපි අපරාධ නඩු විධාන සංග්‍රහයන් වල සහ අපරාධ නීති ශාස්ත්‍රයට අදාළ විශාල නීති රීති ප්‍රමාණයක් තියෙනවා. ලංකාව තුළ දෛනිකව සිදුවන අපරාධ වාර්තාකරණයන් 14ක් වගේ තියෙනවා. ඒ අතරිනුත් මත්ද්‍රව්‍ය ආශ්‍රිතව වෙන වෙඩි තබා ගැනීම සහ අපරාධ ක්‍රියාවන් තමයි දෛනිකව අපිට වාර්තා වන්නේ. මෙතනදී දෛනිකව වාර්තා වෙන මේ අපරාධ සිදුවීම් වලදී තරුණ වියට පත්වන පිරිස අරමුණු කරගෙන මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වැරදි අපරාධ වාර්තා වෙන ප්‍රමාණය ඉහළ යාමක් තියෙනවා. එතකොට මෑත කාලීනව ගත්තොත් එහෙම අපරාධවල එන්න වර්ධනය වීම වැඩි.